මගේ නම මල්ෂා. මෙයාගේ නම මලීෂා. ඉතින් අපේ පේජ් එක මල්මලී ක්‍රියේෂන්. මම ගැන සඳහන් කරොත් මම උසස් අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඉතින් ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය ලැබමින් තමයි තාම ඉන්නේ. ඉතින් ඊට අමතරව මම විවිධ ක්ෂේත්‍රවල රැකියාවන් කරලා තියෙනවා. ඉතින් ඒ රැකියාවන් කරන අතරතුරේ ඉතින් මට මගේ සහෝදරයා ඉතින් මගේ නංගි මලීෂා එක්ක ගත්තාම ඉතින් අර මට හිතුණා ඉතින් අර මම දේවල් කරනකොට මම රැකියාවල් වලට යනකොට ඉතින් මගේ නංගිට දේවල් එයා මගෙත් එක්ක ඉන්න නිසා ඉතින් එයාටත් දෙයක් කරලා දෙන්න ඕනි කියලා මට හිතෙච්ච නිසා ඉතින් මම රැකියාවට යනකොට මෙයා ගොඩක් වෙලාවට මේ දුක් වෙනවා නේ මටත් මේ දේවල් කරන්න ඕනේ. අක්කා වගේම මටත් දේවල් පුළුවන් කියලා මෙයා නිතරම මට කියනවා. ඒ දේවල් කියනකොට මේ මම සාරියක් ඇඳගෙන වැඩට යනකොට මෙයා කියනවා ඉතින් මම ආසයි අක්කා වගේ දේවල් කරන්න. ඉතින් අම්මත් එක්කත් කියනවා මගෙත් එක්කත් කියනවා මමත් ආසයි ඒ විදිහට යන්න කියලා මෙයා නිතරම මගෙත් එක්ක කියනවා. ඉතින් මම ඉස්කෝලේ යනකොට මම පාඩම් කරනකොට මෙයා තමයි මගේ හැම දෙයකටම හිටියේ. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් මම රැකියාවට යනකොට මෙයා මගෙත් එක්ක නිතරම කියනවා මටත් දේවල් කරන්න ආසයි ගෙදර ඉන්න එකට ඔයා වගේ දේවල් කරන්න ආසයි කියලා මෙයා නිතරම මගෙත් එක්ක කියනවා. ඒ දේවල් කියන්න මට නිතරම කියනකොට මට හිතුණා මෙයාට දෙයක් කරලා දෙන්න ඕනේ. කොයි විදිහටද මම මේ දේවල් කරන්නේ කියනකොට මම ඒ ලෙවල් ඉවර වෙලා ජොබ් එකට යන අතරතුරේ මම හෙව්වා මේ මගේ නංගිට කොයි වගේ දේද මම උදව් කරන්න ඕනේ කියලා. මම හොයලා බැලුවා YouTube එක හරහා මේ හැම දෙයකින්ම බැලුවා. එතකොට ස්මෝල් බිස්නස් පටන් ගත්ත අලුත පේජස් වලින් කරන්න ප්‍රසිද්ධ පේජස් කරන්න ගත්තාම මම මේ දේවල් බලන්න ගන්නකොට මෙයාත් ඒ දේවල් බලන්න අරන් මෙයා මට කියනවා මටත් ආසයි මේගොල්ලෝ වගේ දේවල් කරන්න. ගෙදර ඉඳගෙන. කොහොමද කරන්න කියලා මෙයා මගෙන් නිතරම අහනවා. ඉතින් ඒ දේවල් ගැන මට ඒ දවස්වල ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. මේ දේවල් කොහොමද කරගෙන යන්නේ කියලා. පස්සේ මම YouTube එක හරහා බලුවා මෙයා වගේ කෙනෙක්ට කොයි වගේ දෙයක්ද කරන්නේ. ඒ පේජස් වල එක එක අය විවිධ නිර්මාණ දේවල් කරනවා. ඒතකොට ඒගොල්ලෝගේ ව්‍යාපාරය ඒගොල්ලෝ අඳුන්වා දෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මම බැලුවා මලීෂාට මොන දාගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඒ දේවල් එක්ක YouTube එක හරහා බලනකොට අත්කම් නිර්මාණ තමයි මම බැලුවේ. මොකද මෙයා ඒ දේවල් වලට ගොඩක් දක්ෂයි. ඉතින් මම මෙයාගේ හිටපු පාසලේ ඉතින් ගොඩක් ටීචර්ස්ලාත් එක්ක කතා කරාම ඉතින් මෙයා ගැන ගොඩක් හඳුන්වලා දෙනවා. මෙයාට දෙයක් කරන්න පුළුවන්. මෙයා කරන නිර්මාණ එතකොට ඒ හැම දෙයක්ම හඳුන්වලා දෙනකොට මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා. මගේ නංගිට දෙයක් කරන්න පුළුවන්. එයාට උදව් කරොත්. ඒ දේවලුත් එක්ක නිර්මාණ බලනකොට මේ කොණ්ඩකටු කියන එක මම හැම වීඩියෝ එකක් දැක්කා. ඒ වගේ වීඩියෝ එකක් දැක්කට පස්සේ ඒ වීඩියෝ වලින් මම බැලුවා මේ දේ කොහොමද කරන්නේ. එක වීඩියෝ එකක් බලලා ඊට පස්සේ වීඩියෝස් ගණනාවක් මම බැලුවා මේ දේවල් ගන්නෙ කොහෙද? ඒවට අමුද්‍රව්‍ය කොහෙන්ද ගන්නෙ? ඒවා හොයාගන්න ඕනේ කොහොමද? ඒ දේවල් මම බලලා මම ඊට පස්සේ ඒ දේවල් මම එතකොට ජොබ් එකට යන අතරතුරේ තමයි දේවල් කරේ. ඒතකොට මට නිදහස් වෙලාවට මම මෙයත් එක්ක ඒ බඩු අරගෙන ඇවිල්ලා මම ඉස්සෙල්ලා හදලා බැලුවා මේක කොහොමද කියලා. මම හදලා මෙයාට කියලා දෙන්න ඕන නිසා මම හදලා බැලුවා මුලින්ම. එතකොට මම මේ දේවල් නිර්මාණය කරන්න හදලා බැලුවට පස්සේ මට තේරෙනවා මේක මෙයාට කරගන්න පුළුවන්. මොකද මෙයාට කරන්න පුළුවන් දෙයක් තමයි මම කරන්න ඕනේ කියන එක මගේ ඔළුවේ නිතරම තිබ්බා. මෙයාට පහසු දෙයක්. කෙටි කාලයක් තුළ මෙයාට අපහසුවටපත් වෙන්නේ නැතුව දෙයක් කරගන්න පුළුවන් දෙයක් තමයි මම හැම වෙලාවෙම හෙව්වේ. ඉතින් ඒ දේවලුත් එක්ක මම මේ දේ යාට කරලා පෙන්නුවා. ඊට පස්සේ මම මෙයාට ටික ටික මේකේ මේ විදිහට කරන්නේ. ඒතකොට මේ රිබන් මේ හැම දෙයක්ම මම අඳුන්වලා දුන්නා ඉස්සෙල්ලාම. මේකේ රිබන් මේකෙන් තමයි කොණ්ඩ කට හදන්නේ. ඒතකොට මේ තියෙන කටුව. ඒතකොට ඒ කටුව මේ විදිහට අලවන්නේ. මම මේ දේවල් මුලින් යාට අඳුන්වා දීමක් කරා. මට මෙයාට තේරෙන විදිහට මම මේ දේවල් යාට කියලා දුන්නා. කියලා දීලා මම ටිකෙන් ටික යාට රිබන් එකක් මුලින් අල්ලන විදිහ පාව මම යාට කියලා දුන්නා. මේ විදිහට අල්ලන්න. ඒතකොට රිබන් එක අල්ලගෙන මේ විදිහට මනින්න. ඒතකොට මේ ඉලක්කම ගාවින් මනින්න ඕනේ. ඒ කියන්නේ මම එයාට තේරෙන විදිහට සරල විදිහට මම ටික ටික එයාට කියලා දුන්නා. ඒතකොට ඒ කියලා දෙනකොට මෙයා මේ දේවල් බලාගෙන ඉඳලා මං ඉස්සරහා ඒව දේවල් කරලා පෙන්නුවා. ඒතකොට කරලා පෙන්වුවට පස්සේ මම එයාට කොණ්ඩකට හදලා පෙන්නුවා. ඒතකොට
පොඩි කොණ්ඩ කට තමයි මුලින්ම හැදුවේ. ඒ කියන්නේ මුලින්ම රිබන් එක අල්ලගෙන පොඩි සරල මේ කොණ්ඩ කට තමයි නිර්මාණය කරේ. ඒතකොට ඒක නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ මම වැඩට යනවා. එතකොට මම ජොබ් එකෙන් අයින් වෙලා නැහැ. එතකොට මම මෙයාට කියනවා ඔයා පුළුවන් තරම් හදන්න. මේ කැමති ප්‍රමාණයක් ඔයා පුළුවන් විදියට උත්සාහ කරන්න. ඔයාගේ අත් දෙක හුරු වෙන්න ඔයා හදන්න. එතකොට මම ජොබ් එකෙන් මේ වැඩ ඇරිලා එනකොට මෙයා එතකොට හදාගෙන ඉන්නවා මේ දේවල් මට පෙන්වන්න. ඒතකොට ඒ දේවල් පෙන්වනකොට මට තේරුණා මේක මෙයාට අල්ලගෙන යන්න පුළුවන්. අඩුපාඩු තිබ්බා. මේ ඒ අඩුපාඩුත් එක්ක මට තේරුණා මෙයාට ඒ දේ නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මම නැති වෙලාවටත් මෙයා ඒ දේවල් උත්සාහ කරලා යම් තාක් දුරට මෙයා නිර්මාණය කරලා තියෙන එක මම දැක්කා. ඊට මං කිව්වා දිගටම ඒ දේවල් හදන්න කියලා. හදනකොට මම ඊට පස්සේ මේ එයාට බඩු අරන් දුන්නා නිතරම මේ දේවල්. ඊට පස්සේ මෙයා කියනවා අර වීඩියෝ වල එයා දැක්ක ප්‍රසිද්ධ අය පේජස් කරන අය ස්මෝල් බිස්නස් කරන අය වීඩියෝස් දාලා තියෙනවා දැක්කහම මෙයා කියනවා මටත් ඒ වගේ දෙයක් ඕනේ. ඒතර මෙයාට තේරෙන විදිහට මෙයා එහෙම කියනවා. ඊට මම ඒකට එච්චර උනන්දුනේ නැහැ. මම මුලින් කිව්වා ඔයා හදන්න. ඉතින්ලා ඔයා නිර්මාණය කරන්න. කොණ්ඩකට ඔයාගේ අතට හුරු වෙනකන් ඔයා නිර්මාණය කරන්න. ඒ දේවල්. ඒ දේවල් නිර්මාණය කරද්දී මෙයාට පොඩ්ඩක් අර මුලින් අපහසුවක් තිබ්බා. අනේ මේ දේවල් කොහොමද දෙන්නේ? අර මෙයාගේ හිතේ දේ මම දැක්කා. මෙයාගේ මූණෙන් දැක්කා මෙයා ටිකක් අර අවුලෙන් වගේ ඉන්න කියලා මම ඊට පස්සේ කිව්වා හරි මම හදන්නම්. ඔයා මේ දේවල් කරගෙන යන්න. එහෙම කියලා මම කියනවා. මම ජොබ් එකට ගිහින් එන්න රැයට මෙයත් එක්කම හදනවා. ඒතකොට මම මෙයත් එක්ක හදනවා. ඒ අඩුපාඩු බලනවා. ඒතකොට මම පහවදාට වැඩ ඇරිලා එනකම් මෙයාට මේ දේවල් කරන විදිහ මම මෙයාට වැඩ ටික කියලා දෙනවා. රිබන් කපලා තියන්නේ මේ විදිහට කියලා මම මේ හැමදේම මේව කරගෙන කියලා දීලා තමයි යන්නේ. ඊට පස්සේ මම පේජ් එක හැදුවා. Facebook එකේ මම පේජ් එක හැදුවා. ඊට පස්සේ TikTok එක මේ account එක හැදුවා. ඉතින් ඒ දේවල් හදලා ඊට පස්සේ මේ මම නිදහස් ඉන්න වෙලාවට වැඩ ඇරිලා නිදහස් ඉන්න වෙලාවට මම මෙයත් එක්ක මේ ඉන්නකොට මට හිතුණා මේකේ වීඩියෝ එකක් කරන්න ඕනේ. මෙයත් කියන එකේ මම නිකන් වීඩියෝ එකක් අරගෙන බලන්න කියලා. ඊට පස්සේ මම පහසු වෙලාවක මේ වීඩියෝ එකක් අරගත්තා. වීඩියෝ එක ඊට පස්සේ මෙයා ඒකට ඉඳලා වීඩියෝ එක අරගෙන අපි මුලින්ම TikTok එකේ තමයි දැම්මේ. TikTok account එකේ අපි වීඩියෝ එක දැම්මා. ඊට පස්සේ තමයි Facebook account එකට අපි මේ page එකට දැම්මේ. වීඩියෝ එක. දැම්මට පස්සේ මුලින් ප්‍රතිචාර තිබෙන සමහර يعني පොඩි පිරිසක් තමයි එතකොට අපි වටේ හිටියේ. ඒ අයත් එක්ක ඉතින් ලස්සනයි කියනවා මෙයාගේ නිර්මාණ. මම කියනවා දැන් ගොඩක් අය ඔයාගේ නිර්මාණ බලනවා කියලා මම මෙයාව දිරිමත් කරනවා. මේ ඔයාගේ බඩු ඉල්ලයි ඔයා දැන් හදන්න ඕනේ හුරු වෙන්න ඕනේ. එහෙම කියලා මම කියලා මම මෙයාට කියනවා නිතරම. ඒ දේවල් කියනකොට මේ අපේ නම්බරේ දාලා තියෙනකොට ඉතින් WhatsApp එක හරහා අපිට මේ යම් අහනවා මිල ගණන් කොහොමද මේ වගේ. ඒතකොට මිල ගණන් කොහොමද කියලා අහුවහම මේ මම ඒවයි මිල ගණන් කියනවා. මිල ගණන් කිව්වට පස්සේ මං කියනවා ඔන්න දැන් ඔයාගේ නිර්මාණ ගැන අහනවා. එතකොට ඔයාගේ ඒවා සල්ලි දීලා ගන්න අහනවා කට්ටිය එහෙම කියලා මම කියනවා. ඒ දේවල් එක ටික කාලයක් ගියද්දී දැන් මුලින් page එක හදලා ටික කාලයක් යද්දී මම මෙයාට කියනවා එකතු කරගෙන ඉමු කියලා. මමත් මෙයාත් එක්ක මේ කොණ්ඩකටු හදාන්න පටන් ගත්තා. එතකොට මෙයාගේ අඩුපාඩු බලන ගමන් අපි හදාගෙන පොඩි ප්‍රමාණයක් එකතු කරගෙන තමයි අපි මේ දෙයට මේ ආරම්භය ගත්තේ. ඊට පස්සේ මෙයත් එක්ක එහෙම කරාට පස්සේ කට්ටියගෙන් ඕඩර්ස් හම්බුනාට පස්සේ ඒ දේවල් ටික ටික අපි ඒ අයට යවන්න පටන් ගත්තා. ඒ වගේ හොඳ ප්‍රතිචාර හම්බුණා අපිට. ඊට පස්සේ මෙයත් ඒ දෙයකට ගොඩක් අර එයා සතුටුනා මගේ දේවල් අරගත්ත නිර්මාණ එයා අගය කරනකොට මම මේ දේවල් මෙයාට පේනවා. ඒත් මෙයා හරි සතුටින් අර වෙනිදාට වඩා උනන්දුවෙන් මෙයා වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ මම ජොබ් එකට යන්න මම නැවතුනේ නැහැ. ඒ යන අතරතුරේ පොඩි අපහසුතාවයක් වුණා මට මේ දේවල් මැනේජ් කරගන්න. ඒ කියන්නේ කස්ටමර්ස්ලා කෝල් කරනවා මේ නිර්මාණ ගැන විස්තර එවන්න. ඒතර මේවා ගන්නෙ කොහොමද ඕඩර්ස් දාන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් අහනකොට මේ කාලයක් යනකොට මට ටිකක් අපහසුණා මේ දේවල් මැනේජ් කරගන්න. ඊට පස්සේ මම මෙයත් එක්කම වැඩ කරන්න ඕනේ කියලා හිතුණා. ඒ වෙනකොට යම් කිසි දුරක් ඇවිල්ලා. කියන්නේ යම් තාක් දුරට ඕඩර්ස් කීපයක් අපිට කරගෙන කරගෙන ගියා. ඊට පස්සේ
ඔය මේ කට්ටිය එහෙම ඕඩර්ස් දාන්න පටන් ගත්තට පස්සේ මට මේ දේවල් කරගන්න අපහසු වෙනකොට මම මෙයත් එක්කම එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය ටිකටම කරන්න පටන් ගත්තේ. නංගිගේ හැකියාව අඳුනගත්තේ මෙයාගේ ඉස්කෝලේ තුලින් තමයි. එතකොට මෙයා විශේෂිත පන්තියට යනකොට මෙයා ඒ දේවල් නිර්මාණය කරන්න ගුරුවරු කියලා දෙනකොට ගුරුවරු මගෙත් එක්ක කියනවා මේ දේවල් මෙයා දක්ෂයි මෙයාව මේ දේවල් වලට යොමු කරන්න. ඒ කියන්නේ ගුරුවරු මට කියනවා. එතකොට මෙයා ගෙදර ඇවිල්ලා ඒ දේවල් කරනවා. ඒ කියන්නේ ඉස්කෝලෙන් කියලා දෙන දේ ගොඩක් වෙලාවට එයා ඉස්කෝලේදී කරන්නේ නැහැ. අනිත් යාළුවන්ට උදව් කරනවා. ඒකට ඉස්කෝලේදී බලාගෙන ඉන්න දේ නිර්මාණේ ගෙදර ඇවිල්ලා මතකයෙන් තමයි මගෙන් අහන්නෙත් නැහැ. මොකද අර මම දන්නේ නැහැ මේ ඉස්කෝලේ ටීචර් මෙයාටනේ කියලා දෙන්නේ. එතකොට මෙයාගේ නිර්මාණ මෙයා ගෙදර ඇවිල්ලා මතකයෙන් තමයි මෙයා මේ දේවල් නිර්මාණය කරන්නේ. එතකොට මට දෙයක් හිතුණා මෙයාට දෙයක් කරන්න පුළුවන්. මෙයාට හොඳ මතකයක් තියෙනවා. අනිත් අයට වඩා මෙයා ඉස්සරහින් ඉන්නවා. يعني අපිට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් ගුරුවරයෙක් කියලා දෙනකොට ඒ වෙලේ මතක තිබ්බට ගෙදර ඇවිල්ලා ඒ දේ කරන්න ලොකු මතකයක් තියෙන්නේ නැහැනේ. එතකොට ඒ වෙනකොට අර මෙයා එහෙම නෙමෙයි. මෙයාට හොඳ මතක ශක්තියක් තියෙනවා. ඒක මම දැක්කා. මොකද ගුරුවරු කියනවා මේ මලීෂා ඉස්කෝලේදී කියලා දෙන එක හරියටම ගෙදර ගිහිල්ලා ඒ දෙන වැඩේ පහවදාට කරගෙන ඇවිල්ලා තිනවා කියලා ගුරුවරු මගෙත් එක්ක කියනවා. ඉතින් මේ දේවල් ගත්තාම ඉතින් ගුරුවරු කියනවා මෙයාට අත්කම් නිර්මාණ හොඳට පුළුවන්. මෙයාව ගොඩක් ඔයාලා උනන්දු කරන්න. ඒ දේවල් එක ඉතින් මට හිතුණා මෙයාට දෙයක් කරන්න පුළුවන් කියලා මෙයාගේ හැකියාව දැකලා. ඉතින් මෙයාගේ මුල්ම නිර්මාණය කොණ්ඩකටු නෙමෙයි. ඉතින් මේ වගේ බෑග් හදන එක තමයි මෙයා මුලින්ම කරේ. වීඩියෝස් බලලා. එතකොට මේ වගේ අපිට මේ කාඩ්බෝඩ් ගේන්න කියලා. ඉතින් ඒ වීඩියෝ වල තියෙන දේ ඒ අත්කම් නිර්මාණය ඒ විදිහටම හදන්න ඕනි කියලා එයා ඒ වීඩියෝ එකේ තියෙන දේට හදන්න ඕනි කියලා කාඩ්බෝඩ් අපිට ගෙනත් දෙන්න කියලා රෙදි අලවලා ඉතින් මේවා අපිට කියලා තමයි මේ මුලින්ම අහගත්තේ මුල්ම කාලේ. ඉතින් මේක අවුරුදු ගාණක් පරණයි. ඉතින් මේක අවුරුදු දැන් 10ක් 15ක් වගේ පරණයි. එතකොට මේ විදිහට කාඩ්බෝඩ් වලට මේ රෙදි අලවුවේ එයා. ඒතර මේ රෙදි අලවලා ඉතින් මේ වගේ බෑග් එකක් නිර්මාණය කරන්න එයා වීඩියෝ බලලා තමයි මුලින්ම කරේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ යන බබාලට බෑග් එකක් නිර්මාණය කරන වීඩියෝ එකක් බලලා එයා මෙන්න මේ වගේ බෑග් එකක් මේ කාඩ්බෝඩ් වලින් අපි මේ අලවලා ඉතින් මේ විදිහට අපිට කියලා තමයි මේ මුල් දවස්වල මේ මහ ගත්තේ. ඉතින් ඒ විදිහට මෙන්න මේ විදිහට රෙදි අලවලා මේක ඇතුලේ තියෙන කාඩ්බෝඩ් එකක් මෙන්න මේ විදිහට මේ රෙදි ඔක්කොම ඇලෙව්වේ එයා. එතකොට ඒක තමයි එයා කරපු මුල්ම නිර්මාණය. ඉස්කෝලේදී මේ දේවල් ඉගෙනගෙන YouTube එක හරහා එතකොට මම එයාට දාලා දෙනවා වීඩියෝස් බලන්න. එතකොට මෙයා මේක තමයි එයා කරපු මුල්ම නිර්මාණය. එතකොට මේ දෙක තමයි එයාගේ මුල්ම නිර්මාණය. දැන් ව්‍යාපාරයේ මේ තත්ත්වය ගත්තාම ව්‍යාපාරයේ දැන් හොඳම තත්ත්වය තමයි තියෙන්නේ. ගොඩක් අය අපි වඳුනගෙන ගොඩක් අය අපි විශ්වාස කරලා ඒ ඕඩර්ස් දානවා. ඉතින් මේ කලින්ට වඩා දැන් මෙයාගේ හොඳ මට්ටමක දියුණු වෙලා තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරයේ හොඳ තත්ත්වෙන් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා දැන් මේ අපේ ලංකාවේ මාකට් එක අපි දැන් කරගෙන යනවා. ඉතින් ඒක කරගෙන යන නිසා අපි මේ මලීෂාගේ ලොකුම බලාපොරොත්තුවක් තියෙනවා විදේශීය රටකට එයාගේ නිර්මාණ යමන්න. අපිට විදේශීය රටවල් වලින් ඕඩර්ස් හම්බෙනවා. නමුත් මෙයාගේ ලොකුම හීනේ කියන්නේ මෙයා මේ දේවල් රට යවන්න ඕනේ. මම මේ දේවල් වලට ආසයි. ඉතින් ඒ දේවල් මෙයාගේ ලොකුම හීනේ. ඉතින් ඒ හීනයට තමයි දැන් අපි වැඩ කරගෙන යන්නේ.